කොහේ හරි ගමනක් යද්දි කළු පූසෙක් ඔයාගේ ඉස්සරහින් පාර පැන්නොත් ඔයා මොකද කරන්නේ? ගමන නවත්තලා ආපහු හැරෙනවද? නැත්නම් ඒක අසුබයි කියලා හිතලා බයෙන් ගමන යනවද? ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ ඇතම් රටවල කළු පූසන්ව සැලකෙන්නේ අවාසනාවේ සංකේතයක් විදියට. ඇත්තටම කළු පූසෙක් පාරට ආවොත් අපල සිද්ධ වෙනවද? නැත්නම් මේක අපි පටලවා ගත්ත මිත්‍යාවක් විතරද? අද අපි ඒ ගැන කතා කරමු. කළු පූසන්ව අසුබයි කියන මතය මුලින්ම ඇවිල්ලා තියෙන්නේ මධ්‍යතන යුගයේ යුරෝපයේ. ඒ කාලේ මිනිස්සු විශ්වාස කළා කළු පූසෝ කියන්නේ හුනියම් කරන යක්ෂණියන්ගේ හිතවතුන් කියලා. ඒ වගේම පූස් වේශයෙන් එන්නේ යක්ෂයෝ කියලා තමයි විශ්වාස කළේ. රැයට කළුවරේ කළු පූසන් පේන්නේ නැති හින්දා වගේම උන්ගේ ඇස් විතරක් දිලිසෙන හින්දා මිනිස්සු කළු පූසන්ට ගොඩක් බය වුණා. පස්සේ කාලෙක ලංකාවට සහ ආසියාතික රටවලට මේ මතය පැතුරුනේ බටහිර සංස්කෘතියත් එක්ක. මීට අමතරව තියෙන තවත් ප්‍රායෝගික දෙයක් තියෙනවා. ඉස්සර මිනිස්සු ගමන් කළේ අශ්ව කරත්ත සහ ගොන් කරත්ත යොදාගෙන. රාත්‍රියට කළු පූසන් එකපාරටම පාර පනිද්දි උන්ගේ ඇස් පේන්නේ දිලිසෙන විදිහකට. මේක දැකපු ගොන්නු සහ අශ්වය ගොඩක් බය වෙලා කලබල වෙලා කරත්ත පෙරලි අනතුරු සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා කළු පූසේ පාර පැනීම අනතුරක පෙර නිමිත්තක් ලෙස සැලකීමට පටන් ගත්තා. ඒත් ඔයා දන්නවද ලෝකේ හැමෝම කළු පූසන්ට බය නැහැ. ජපානයේ කළු පූසේ මුණ ගැහෙන එක සැලකෙන්නේ ලොකු වාසනාවක් විදියට. විශේෂයෙන්ම තනිකඩ කාන්තාවන්ට හොඳ සහකරුවෙක් ලැබෙන්න කළු පූස උදව් වෙනවා කියලා ජපානයේ මිනිස්සු විශ්වාස කරනවා. ඒ විතරක් නෙවෙයි බ්‍රිතාන්‍ය සහ ස්කොට්ලන්තයේ ගෙදරට කළු පූසෙක් එන එක ධනය ලැබෙන සංකේතයක් විදියට විශ්වාස කරනවා. ඉස්සර නාවිකයෝ තමන්ගේ නැව්වල කළු පූසන්ව තියාගෙන තියෙන්නේ ගමන ආරක්ෂිත වෙනවා කියන විශ්වාසය. ඒ විතරක් නෙවෙයි පුරාණ ඊජිප්තුවේ අය පූසන්ට සලකලා තියෙන්නේ ගෙදරට ආරක්ෂාව සහ වාසනාව ගෙනෙන දෙවිවරුන් කොටසක් විදියට. ඊජිප්තු වැසියන්ගේ ප්‍රධානම ඇදහිමක් වුණේ බැස්ටෙට් කියන දෙවඟන. මේ දෙවඟනගේ මුල් ස්වරූපය වෙලා තියෙන්නේ සම්පූර්ණ කළු පැහැති බල්ලෙක්. ඒ නිසා ගෙදරක කළු පූසෙක් ඉන්නවා කියලා කියන්නේ මේ දෙවඟනගේ ආශිර්වාදය කෙලින්ම ලැබෙනවා කියලා තමයි ඔවුන් විශ්වාස කරලා තියෙන්නේ. මේ දේවල් කොයි විදිහට වුණත් විද්‍යාත්මකව බැලුවොත් පූසෙක්ගේ ඇඟේ කළු පාට තියෙන්නේ උන්ගේ ජානමය තත්වයක් නිසා විතරයි. ඒකෙන් කාටවත් අපලයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒත් කනගාටුවට කරුණ වෙලා තියෙන්නේ මේ මිත්‍යා විශ්වාස නිසා අදටත් සුරතල් සතුන් හදාගන්න අය කළු පූසන්ව තෝරාගන්නේ නැති එක. ඒ විතරක් නෙවෙයි සත්ව පාලන මධ්‍යස්ථානවල වැඩිපුරම අතහැරලා දාන්නේ මෙන්න මේ කළු පූසෝ. තින් ඊළඟ පාර ඔයා ගමනක් යද්දී කළු පූසෙක් ඉස්සරහට આવොත් බය වෙන්න එපා. උන් කරන්නේ උන්ගේ ගමනේ යන එක විතරයි. ඔයත් කළු පූසන් ගැන තියෙන මේ වගේ කතා විශ්වාස කරනවද? ඔයාගේ අත්දැකීම් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා channel එක subscribe කරන්න අමතක කරන්න එපා. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.